හොඳයි ඉතින් සුබ දවසක් කරලා පිළිගන්නවා STTech එකෙන් කියන අලුත් වීඩියෝ එකට. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ wow කියන site එකේ කොහොමද අපි අලුත්ම account එකක් create කරගන්නේ. ඒ create කරන account එකෙන් කොහොමද මම win කරන්න කියලාද ඔයාලට කියලා දෙනවා. ඒ වගේම මගේ වීඩියෝ series තියෙනවා ඕන තරම් ඔයාලට win කරන්න කියලා දෙන. ඒ ඔක්කොම ඔයාලට බලන්න අනිවාර්යෙන් මාත් එක්ක හැදලා ඉන්න කියලා මතක් කරනවා. ඉතින් මේ app එකත් ඔයාලට සුපිරි app එකක් වෙයි. මොකද අලුතෙන් generate වෙච්ච app එකක්. අනිවාර්යෙන් මුලට ගිය අපිට හොඳ win set එකක් ගන්න පුළුවන්. ඒ නිසා තමයි මම ඔයාලට මේ app එක අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි බලමු account එකක් කොහොමද create කරන්න කියලා. STTech එක දිගටම හඳුනන්න කියලා මතක් කරනවා. තාමත් STTech YouTube channel subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න කියලා මතක් කරනවා. අපි යමු වීඩියෝ එකට. ඉතින් මම ඔයාලට මගේ Telegram සහ WhatsApp group එක දාලා තියෙනවා. මෙන්න මේ site එකට අදාළව link එක download කරගන්න. ඒ ඔයාලට ගිහින් මෙන්න මේ link එක click කරන්න විතරයි තියෙන්නේ. ඔයාලගේ phone එකට app එක ඔටෝම download වෙනවා. ඉතින් Telegram එකේ සහ WhatsApp එකේ link එක description එකේ දාලා තියෙනවා. ඒ ඔයාලට description එකට ගිහිල්ලා WhatsApp එකටයි Telegram එකටයි join වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට ඔටෝම ඔයාගේ app එක download කරගන්න පුළුවන්. ඉතින් පුංචි වෙලාවක් යනවා වෙන එහෙම account එකේ. ඉතින් ඔයාලට මගේ Telegram සහ WhatsApp group එකට join වෙන්න කියලා ආරාධනා කරනවා. මොකද මම ගොඩාක් updates මගේ WhatsApp Telegram group එකේ දානවා. ඒ වගේම හොඳ tricks, ඒ වගේම tricks ගන්න වෙලාවන්, ඒ වගේම හොඳ bet යන වෙලාවන්, ඒ වගේ දේවල් මම මගේ group එකේ update කරනවා නිතරම. ඒ නිසා මගේ group එකත් එක්ක නිතරම රැඳිලා ඉන්න කියලා මතක් කරනවා. ගොඩක් වෙලාවට මම ප්ලේ කරද්දි මම ටයිම් එකක් දීලා සහ ටයිම් එක කියලා ප්ලේ කරන වෙලාවල් තියෙනවා group එකේදී. ඒ නිසා මගේ group එකත් එක්ක ඔයාලා එකතු වෙන්න කියලා මතක් කරනවා. ඉතින් app එක ෆෝන් එක download කරන පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට පෙන්නයි. ඔයාලට තියෙන්නේ මේ app එක ඔබ එකපාරක් මේ විදිහට ක්ලික් කරගන්න. ක්ලික් කරාම ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. එතන මේ updates කියලා එකක් තියෙන්නේ. කලින් නම් open කියලා එකක් තිබ්බේ. updates කියන එක මෙන්න මෙතන ක්ලික් කරගන්න. ඊට පස්සේ app එක මෙන්න මේ විදිහට ඔයාගේ ෆෝන් එකට install වෙනවා. පුංචි වෙලාවක් යනවා install වෙන්න. අපි ඒක බලන් ඉන්න මේ විදිහට. ඊට පස්සේ මෙන්න මේ විදිහේ මෙනු එකක් එනවා. මේ මෙනු එක අහනවා දාන්න ඕපන්ද කියලා. ඉතින් මම මෙතනදීම account එක හදාගන්න ඔයාලට කියලා දෙන්න නිසා ඔයාලත් මෙන්න මෙතනින් app එක ඕපන් කරගන්න. ඉතින් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකින් තමයි අපිට app එක ඕපන් වෙන්නේ. wow කියන නම් පාට සහ සුළු පාට තමයි app එක තියෙන්නේ. මේ වගේ නම් වලින් සෑහෙන app තියෙනවා. ඉතින් ඒකට ඔයාලා මම මේ කියලා දෙන app එක ගන්නවා නම් අනිවාර්යෙන් මේ ටික බලලා ගන්න. ඉතින් මෙතන වගේ age එක අහනවා. age එක 18ට වැඩිද කියලා. ඉතින් මම I accept කරනවා. මට 18ට වැඩි නිසා. ඉතින් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි පෙන්නන්නේ. මේ ඉන්ටර්ෆේස් එක සාමාන්‍යයෙන් අපි 1x එතකොට ඉතුරු app වගේම මේ වගේ තමයි map එකක් වගේ මේ app එකේ තියෙන ඒ ඉන්ටර්ෆේස් එකම තමයි තියෙන්නේ. පාට වල පොඩි වෙනසක් තමයි තියෙන්නේ ගොඩක් දුරට. ඉතින් මෙතනින් login සහ register options දෙකක් තියෙනවා. මම අද ඔයාලට register වෙන්න කියලා දෙන්න නිසා මම register option එක මේ විදිහට click කරගන්නවා. එතකොට අපිට පෙන්නනවා one click by phone by email. මෙතනදී ලේසිම ක්‍රමය තමයි one click කියන එක. ඉතින් අපිට එක click එකකින් පුළුවන් අපිට account එක create කරගන්න. ඒ නිසා මම මෙතන one click කියන එක click කරගන්නවා. ඊට පස්සේ මෙතනදී මම ඔයාලට කියලා දෙන්නම් country එක අපිට තෝරලා දීලා තියෙනවා. currency එක තෝරලා දීලා තියෙනවා. ඒ වගේම bonus කියන එක wow game එකේ කියලා තියෙන්නේ. එතන තියෙනවා welcome package of කියලා අපිට ගානක් දීලා තියෙනවා. එතනදී ඔයාලා මේක bonus එක දාගන්න spot එකට. මේක ඔයාලට මේ අවුරුදු කියලා දෙන්නම් කොහොමද bonus මුදල් අපි ලබා ගන්න කියලා. ඊට පස්සේ පහලින් තියෙනවා promo code කියලා option එකක්. එතනදී ඔයාලා promo code කියන එකට STTech කියලා මෙන්න මේ විදිහට capital එකකින් type කරගන්න. ඊට පස්සේ පහලින් තියෙනවා අපිට agree වෙන්න ඔයාලගේ rules regulation ටිකක්. ඒකෙදි මෙන්න මේ විදිහට agree කියලා දාලා ඔයාලට register කියන බටන් එක click කරගන්න ඕනේ. ඔයාලට එනවා ඔයා රොබට් කෙනෙක් නෙවෙයි කියලා පෙන්නන්න. එතනදී මෙන්න මේ goal එකට හරියටම බෝල තියලා දාගන්න. එතකොට මේ විදිහට success කියලා වැටේ. ඊට පස්සේ ඔයාලට app එකේ
රෙජිස්ටර් එක මෙන්න මේ විදිහට දෙනවා. ඉතින් මෙතන user name සහ password තියෙනවා. මේක screenshot එකක් ගහලා අරන් තියාගන්න. මොකද ඔයාලට අමතක වෙන්න පුළුවන් නිසා. ඉතින් මේ තියෙන්නේ අපේ user name සහ password එක. ඊට පස්සේ අපිට next කියන බටන් එක ක්ලික් කරලා මෙන්න මේ විදිහට app එකට log වෙන්න පුළුවන්. දැන් ඔයාට ඕන විදිහට ඔයා account එක හදලා තියෙන්නේ. කියන්නේ අපිට play කරන්න පුළුවන් account එකක් හදලා තියෙන්නේ. දැන් අපිට තියෙන්නේ withdraw deposit කරගද්දී කොහොමද error එකක් නැතුව කරගන්නේ කියලා අපේ settings ටික හරියට create කරගන්න එක. ඉතින් මම ඊළඟට කියලා දෙන්නම් කොහොමද settings ටික හරියට create කරගන්න කියලා. ඉතින් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තියෙන්නේ. ඇත්තටම ගේම් ඔක්කොම දම් පාටට වගේ තමයි තියෙන්නේ. හරි ලස්සන ඉන්ටර්ෆේස් එකක්. අපි බලමු කොහොමද ඊට පස්සේ settings ටික create කරගන්න කියලා. ඔයාලට වෙන තේ පහළ දකුණු කෙළවරේ තියෙනවා menu කියලා option එකක්. මේක මෙන්න මේ විදිහට click කරගන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඉතින් මේ දකුණු ඉහළ කෙළවරේ තියෙනවා settings icon එක. මේක click කරගත්තට පස්සේ ඔයාලට පේනවාද security settings කියලා option එකක් තියෙනවා ඉබ්බෙක් වැටිච්ච මාක් එකක්. මේක මේ විදිහට click කරගත්තාම මෙන්න මේ වගේ menus හයක් තියෙනවා. මේක තමයි අපි complete කරගන්න ඕනේ. ඉතින් පළවෙනිදම කියනවා ඔයාලගේ phone number එක verify කරගන්න කියලා. මම මේ විදිහට ගිහලා phone number එකක් මෙන්න මෙතෙන්ද දෙනවා. ඉතින් මෙතනදී ඔයාලට code එකක් generate වෙනවා. ඒ code එක මෙතෙන් දැරලා දීපුවම තමයි අපේ phone number එක link වෙන්නේ. මම ඔයාලට ඒක පෙන්නන්නම්. මෙතනදී තමයි robot කෙනෙක් නෙවෙයිද කියලා ඔතන මෙන්න මේ security caption එක හරියට goal එකට දාන්න තියෙන්නේ. මේක හරියට complete කරගන්න. එතකොට goal එක එකට මෙහෙරුණොත් success වෙන්නේ නැහැ. දෙකකින් පාරක් දෙනවා. ඒ නිසා හරියට try කරලා මේ goal එක දාන්න. සමහරවිට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකත් එක්කත් මේක අවුල් වෙනවා. ඒ නිසා හරියට කම්ප්ලීට් කරලා දෙන්න. ඔන්න මගේ පළවෙනි පාර error වුණා. මේ පාර දැන් හරි මගේ සක්සස් කියලා වටනවා. ඊට පස්සේ අපි දීපු මොබයිල් නම්බර් එකට කෝඩ් එකක් ජෙනරේට් කරලා ලාගේ SIM එකට එයි. මේ ටික අපිට දෙන්නේ මෙන්න මෙතන ලබා දෙන්න. අපි බලමු කෝඩ් එක. මොන අපිට කෝඩ් එක ලැබුණා. ඔතනම මගේ කෝඩ් එක ගත්තා. දැන් මට තියෙන්නේ confirm කෝඩ් කරන්න මෙන්න මෙතන active කියන එක දීලා මම active වෙන එක මේ විදිහට ක්ලික් කරගන්නවා. ඔන්න phone number එක මගේ verify වුණා. ඊට පස්සේ අහනවා security question එකක්. මේක මම මේ විදිහට ක්ලික් කරගන්නවා. මෙතනදී ඔයාලට කැමති මතක තියෙන security question එකක් අහලා මේකට අදාළ පිළිතුර ලබා දෙන්න. මම දෙනවා surname of your favorite musician කියන එක දීලා මෙන්න මෙතන මම ගහ ගන්නවා රෝෂාන් කියලා. දාලා මෙන්න මෙතන save කරගන්න. එන්නේ මට මතක තියෙන නමක් තමයි මත security question එක විදිහට දෙන්නේ අපිට මේක password එකක් මතක කරලා login එකදී තමයි වැදගත් වෙන්නේ. ඊට පස්සේ අහනවා two factor authentication එක on කරගන්න විදිය. ඉතින් ඔයාලා තාමත් two factor authentication එක on කරලා නැත්නම් ඔයාලා මෙන්න මේ app එක ඔයාගේ phone එකට download කරගන්න. download කරලා ඉවරලා මෙතනින් තමයි අපි two factor authentication එක on කරගන්නේ. මොකදදී Google Play Store එකේ මෙන්න මේ app එක තියෙනවා. ගිහලා ඔයාලට download කරගන්න. ඉතින් මම two factor authenticator කියන එක මෙන්න විදිහට on කරගන්නවා. ඊට පස්සේ ඔයාලට වෙනවාද open Google authenticator කියලා පළවෙනිට තියෙන G account option එක ක්ලික් කරගත්තාම ඔයාලට එයි මෙන්න මේ වගේ message එකක් ඔයාලා yes කරගන්න. කලින් ඔයාලට එනවා ඔයාලා robot කෙනෙක් නෙවෙයි කියලා නැවත වතාවක් මේ විදිහට දෙන්න. ඔන්නවම ආයෙ පාරක් මේ විදිහට ක්ලික් කරලා එනවා. ඔන්න success වුණා. දැන් එනවා ආයෙ පාරක් authentication app එකට. ඉතින් මෙන්න මේ වගේ මැසේජ් එකක් එයි. මේක අනිවාර්යෙන් yes කියලා on කරගන්න. ඊට පස්සේ ඔයාලට මේ පහළ ඔයාලගේ නමත් එක්ක wow කියලා නමත් එක්ක පහලින් කෝඩ් එකක් ජෙනරේට් වෙලා ඇති. ඒ කෝඩ් එක ඔයාලා මෙතනින් කොපි කරගෙන එකපාර බැක් වෙන්න. බැක් වුණාම ඉස්සරහට මෙන්න මෙතන අපි ගෙනාවු කෝඩ් එක පේස්ට් කරලා ඔයාලට confirm කියන එක ක්ලික් කරගන්න. ඊට පස්සේ අහනවා නැවත වතාවක් ඔයාගේ මොබයිල් නම්බර් එකට
කෝඩ් එකක් යවනවා. ඒ කෝඩ් එක ලබා ගන්න කියලා මම SMS කෝඩ් කෙනෙක් දුන්නා. මගේ ෆෝන් නම්බර් එකට නැවත වතාවක් කෝඩ් එක මෙන්න මේ විදිහට ආවා. මම ඒක කන්ෆර්ම් කියන එක ක්ලික් කරගන්න. ඊට පස්සේ මේක මෙසේජ් එකක් මේකත් ඕකේ කරගන්න. දැන් වලට මගේ අයින් 4ක් දැනට කම්ප්ලීට් කරලා තියෙන්නේ. ඊට පස්සේ මගේ පර්සනල් ඩීටේල්ස් ටික අහනවා. මෙතන ක්ලික් කරගත්තාම ඔයාගේ නමේ ඉඳලා විස්තර ටික දාන්න යන්න තියෙන්නේ. මෙතනදී ඩොකියුමන්ට් නම්බර් කියන එකට ඔයාලට මෙතනදී ඩොකියුමන්ට් නම්බර් කියන එකට ඔයාගේ ID නම්බර් එක ඇතුළත් කරගන්න. ඉතින් ඊටු විස්තර ටික ඔයාගේ normal විස්තර ටික තමයි ලබා දෙන්න තියෙන්නේ. ඉතින් මම ටටක් ගාලා ටික මේ විදිහට දා ගන්නවා. බර්ත්ඩේ එක තෝරගන්න හරියට. බර්ත්ඩේ තෝරලා ඒ විස්තර ටික හරියට දෙන්න. මෙතනදී ලොකු ගැටලුවක් නැහැ. අර ඩොකියුමන්ට් නම්බර් කියන එක විතරයි අහන්නේ. වැඩිපුර ඒක හරියට ලබා දෙන්න. ඊට පස්සේ ඔයාලගේ විඩ්‍රෝ එකදී මොන හරි ගැටලුවක් ආවොත් ඒක හරියට කරගන්න ඕන නිසා තමයි එන්න මේ ඩීටේල්ස් ටික හරියට දාන්න කියලා කියන්නේ. එතන දැම්මට පස්සේ ඒක හරියට කම්ප්ලීට් වෙනවා. එන්න මගේ පර්සනල් ප්‍රොෆයිල් එක කම්ප්ලීට් වුණා. ඊට පස්සේ අහනවා ඔයාගේ ඊමේල් එකක් ගැන විස්තරය. කියන්නේ මෙතනදී ඔයාගේ ඇප් එකට වෙන කවුරු හරි ලොග් වෙන්න හැදුවොත් ඔයාගේ යූසර් නේම් පාස්වර්ඩ් එකෙන් ලොග් වෙන්න හැදුවොත් ඒකට ඔයාලගේ කන්ෆර්ම් එකක් කියලා නෝ ඔයාගේ Gmail එකට ඊමේල් පණිවිඩයක් කියලා ඔයාගෙන් අහනවා විස්තරයක්. ඒකට ඒ නිසා ඒක කන්ෆර්ම් කරගෙන නැත්නම් ලොග් වෙන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ මෙන්න මෙතන ටික් එක දාලා තිබ්බොත්. ඒ නිසා එකක් අනිවාර්යෙන් දාගන්න. ඔයාගේ සිකියුරිටි එකට ඒක වැදගත් වෙනවා. මේකට මම සේරම කම්ප්ලීට් කරගත්තා 6න් 6ම. දැන් තව පොඩි වෙලක් තියෙනවා කරගන්න. ඔයාලා මෙන්න මෙතනින් බෑක් වෙන්න. ඔයාලට අතනදී අමතක වෙච්ච මොන හරි තියෙනවා නම් නැවත තමයි අප්ඩේට් කරගන්න කියලා දෙන්නේ. ඔයාලා මෙන්න මේ ඉන්ටර්ෆේස් එකට ආපුවම, ඒ කියන්නේ මෙනු කියන ඔප්ෂන් එකට ආපුවම මෙතන තියෙනවා ඔයාලගේ පර්සනල් ප්‍රොෆයිල් කියලා දානවා. මෙන්න මෙතන ඔයාලා එකපාරක් මේ විදිහට ක්ලික් කරගත්තාම ඔයාලව නැවත අරන් යනවා settings වගේ ඔප්ෂන් ටිකකට. එතන තියෙනවා enter details කියලා ඔප්ෂන් එක. මේක ක්ලික් කරගත්තාම ඔයාලට අතනදී දාන්න බැරි වෙච්ච මොනවා හරි තියෙනවා කියලා තනනවා. මේ දාන්න බැරි වෙච්ච ටික ඔයාලට මෙන්න මෙතනදී තෝරලා දෙන්න පුළුවන්. මට region එක දාන්න බැරිලා තියෙනවා. ඉතින් මම region එක මෙතනින් තෝරනවා enter points කියලා මෙන්න විදිහට save කරනවා. එතකොට මේ අපිට අදාළ විස්තර ටික මෙන්න මෙතනින් save කරන්න පුළුවන්. නැවත වතාවක් අපි leave option නම් ගොත් ආය remove කරන්න බෑ. ඒ වුණත් අපි කම්පැනි කතා කරලා ඒක කරගන්න ඕනේ. ඊට පස්සේ මෙතන user name එකක් වර නැවත වතාවක් දෙන්න පුළුවන් ඕන නම් මේක දෙන්න වතාවක් මට user name එකක් ආය වැඩක් නැති නිසා ඊට පස්සේ ඔයාගේ email එකක් link කරන්න කියලා කියනවා. මෙතනදිත් ඔයාලට emails ඔයාගේ phone එකේ නම් මේ විදිහට මේ මගේ වගේ emails එයි. එතකොට මේ විදිහට email එක click කරලා අපිට email එක මෙතෙන් දෙන්න පුළුවන්. මම මෙතන email එක link කියලා click කරගෙන send code කියන එක දෙනවා. එතකොට මගේ email එකට එනවා code එකක්. ඒ code එක මම අරන් ඇවිල්ලා මෙතන paste කරගන්න තියෙන්නේ. ඊට කලින් අහනවා නැවත වතාවක් මම රොබට් කෙනෙක්ද කියලා. අපිට goal එකට හරියට goal දාන්න තමයි තියෙන්නේ. ඉතින් අන්න මේ විදිහට මම දාගන්නවා goal එකට හරියට. නේ ක්ලික් කරගත්තා. ඔන්න මගේ සක්සස් කියලා වැටුණා. මම රොබොට් කෙනෙක් නෙවෙයි කියලා. ඊට පස්සේ ඔයාගේ ඊමේල් එකට යවනවා කෝඩ් එක. මට ඊමේල් එකක් ඇවිල්ලා තියෙනවා. ඒක වල කෝඩ් එක තියෙනවා. මෙතෙන් කෝඩ් එක කොපි කරගෙන ඇවිල්ලා අපිට තියෙන්නේ මෙන්න මෙතන පේස්ට් කරගන්න. ඊට පස්සේ අපේ ඊමේල් එකත් හරියට ලින්ක් වෙනවා. ඊට පස්සේ ඇක්ටිව් වෙනවා මේ ක්ලික් කරගන්න. ඉතින් ඔයාලා මෙතන ඊමේල් එකත් හරියට ඇක්ටිව් වුණා. ඉතින් අපිට ඔන්න දැන් කරන්න තියෙන්නේ ගේම්ස් ප්ලේ කරන එක තමයි. මේ account එක ක්‍රියේට් කරගෙන ඉවරයි ඔයාලා හරියටම. ඉතින් දැන් ඔයාලා හරියටම account එක ක්‍රියේට් කරගෙන ඉවරයි. ඉතින් දැන් තියෙන්නේ ගේම්ස් ප්ලේ කරන්න ඔයාලට. ඉතින් අපි බලමු ඉස්සරහට කොහොමද අපි ගේම්ස් ප්ලේ කරන්නේ සහ මේකෙන් මම වින් එකක් ගන්න ඔයාලට කියලා දෙන්න කියලා අනිවාර්යෙන් මගේ ක්‍රමයට account එක ක්‍රියේට් කරන්න ඔයාලට මතක් කරනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හමුවෙන බලාපොරොත්තු වෙන්න. අදට ගිහිල්ලා එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.